බුදුසසුනේ මහත් කරුණාව හා ආශිර්වාදය දක්වන පිරිත් අතර විශේෂ ස්ථානයක් ගන්නා පිරිතක් ලෙස අංගුලිමාල පිරිත සැලකේ. මෙම පිරිත දේශනා කරනු ලැබුවේ දරුවෙකුට උපත දෙන විට මවට හා දරුවාට ආරක්ෂාව හා සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාය. මෙම පිරිතේ මූලික අරුත වන්නේ සත්‍ය බලයයි. අංගුලිමාල මහරහතන් වහන්සේ තම සත්‍ය බලයෙන් කළ ආශිර්වාදය මගින් දුක් විඳින ගර්භණී මවක් සුවයට පත් වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඒ හේතුවෙන් අද දක්වා බෞද්ධ ජනතාව ගර්භණී මවුන්ගේ ආරක්ෂාවට, දරුවන්ගේ සුවයට, සැනසීම හා ආශිර්වාදය සඳහා මෙම අංගුලිමාල පිරිත භක්තියෙන් සවන් දෙන අතර පිරිත් කියවනු ලබයි. ඔබ සැමට සැනසීම, සෞඛ්‍ය හා යහපත් ආශිර්වාදය ලැබේවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිත්තං යං භනං තස්ස නිසින්නට්ඨාන දෝනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනාගබ්බ උට්ටානං යංච සාධේති තං කනේ තේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහතේජං පරිත්තං තං භනාමහේ යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතා බෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්තිගබ්බස්සාති ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ
විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝග